පසුගිය දින කිහිපය පුරාම රුසියානු භූමිය තුල පිහිටි ඉන්ධන යටිතල පහසුකම් වලට යුක්‍රේනය එල්ල කරපු ප්‍රහාර වලට රුසියාව මේ වෙනකොට දරුණු පලිගැනීමේ ප්‍රහාර යුක්‍රේනය වෙත එල්ල කරමින් පවතිනවා. යුක්‍රේන ජනපති ව්ලාදිමීර් සෙලන්ස්කි පවසන ආකාරයට පසුගිය සිකුරාදා එල්ල වෙච්ච ප්‍රහාරයේදී රුසියාව ඩ්‍රෝන 430ක් සහ මිසයිල 18ක් පමණ මේ ප්‍රහාර සඳහා යොදාගෙන තියෙනවා. ඉතින් මේ පසුගිය දින කිහිපය තුල රුසියාව යුක්‍රේනයට එල්ල කරපු ප්‍රහාර මෑත කාලේ සිදුවෙච්ච දරුණුම ගණයේ ප්‍රහාර විදියට සලකන්න පුළුවන්. ඉතින් මේ ප්‍රහාර වලින් අනතුරුව යුක්‍රේන ජනපති බටහිර රටවල් වලින් තවත් දියුණු ගුවන් ආරක්ෂණ පද්ධති ඉල්ලා හිටියා. ඒ වගේම ඔහු පවසන්නේ රුසියාවේ ඉන්ධන කර්මාන්තයට තවත් සම්බාධක පැනවිය යුතුයි කියලා. ඉතින් යුක්‍රේනය මෑත කාලීනව එළිදක්වපු ඔවුන්ගේ නවතම නෙප්චූන් මිසයිලයත් පසුගියදා ප්‍රථම වරට භාවිතා කරා. මෙහිදී ඉලක්ක කරේ කළු මුහුදේ නෝවරොසිස්ක් ආසන්නයේ රුසියානු ඉන්ධන අපනයන මධ්‍යස්ථානයක්. කොහොම වුණත් මේ ප්‍රහාරයෙන් අනතුරුව රුසියාව දැවැන්ත පලිගැනීමේ ප්‍රහාරයක් එල්ල කළා. මේ ප්‍රහාර සඳහා යුක්‍රේනයේ ආරක්ෂක සහ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරලා තිබුණා. ඉතින් යුක්‍රේනය දිගින් දිගටම මේ රුසියාවේ ඉන්ධන කර්මාන්තය ඉලක්ක කරලා ප්‍රහාර එල්ල කරන්නේ. මේ වන විට රුසියාවට යුක්‍රේන යුද්ධය කරගෙන යන්න මුදල් ගලාගෙන එන ප්‍රධානම මාර්ගය මේ ඉන්ධන කර්මාන්තය නිසා. ඉතින් පසුගිය දින කිහිපය පුරාවට යුක්‍රේන යුද බිමේ ගැටුම් අතරතුර යුක්‍රේන සෙබළුන් 8200ක් පමණ මරණයට පත් වුණා කියලා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළා. ඉතින් යුක්‍රේන යුද්ධයටත් කලින් ලෝකයේ දැඩි ආందోලනයකට තුඩු දීපු මිසයිලයක් වෙන රුසියානු 9M729 කියන මිසයිලය මේ වෙනකොට නැවතත් කරලියට ඇවිල්ලා තියෙනවා. යුක්‍රේනය මේ වෙනකොට තහවුරු කරලා තියෙනවා රුසියාව යුක්‍රේන යුද්ධයේ පළමු වරට පසුගිය අගෝස්තු මාසයේ ඉඳලා මේ 9M729 කියන ක්‍රූස් මිසයිල යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදාගත්තා කියලා. ඉතින් මේ මිසයිලය නේටෝ නාමකරණයේදී හඳුන්වන්නේ SSC-8 ස්ක්‍රූ ඩ්‍රයිවර් මිසයිල් එක කියලා. ඉතින් මේක සාමාන්‍ය ක්‍රූස් මිසයිල් එකටත් වඩා අද්විතීය නිර්වද්‍යතාවයකින් සහ ප්‍රහාරක ශක්තියකින් සමන්විත මිසයිල් එකක්. පසුගිය අගෝස්තු මාසයේ ඉඳලා මේ වෙනකම් යුක්‍රේන ඉදිරි ආරක්ෂක වළලු ආසන්න ප්‍රදේශවලට මෙම මිසයිල ප්‍රහාර 23ක් පමණ එල්ල කරලා තියෙනවා. ඉතින් මේ මිසයිලවල සුන්බුන් අධ්‍යයනයෙන් මේ මිසයිල 9M729 කියන නවතම මාදිලියේ මිසයිල බව තහවුරු වුණා. ඒ වගේම මේ මිසයිලය ගැන තවත් විශේෂ වාර්තාවක් පසුගිය ඔක්තෝබර් 5 වෙනිදා වාර්තා වුණා. ඒ තමයි රුසියාව එල්ල කරපු 9M729 ක්‍රූස් මිසයිල් ප්‍රහාරයක් Tamanගේ ඉලක්කයට පතිත වෙන්න කලින් කිලෝමීටර් 1200ක දුරක් ගමන් කරලා තියෙනවා කියන එක. ඉතින් මේ වාර්තාව සත්‍ය නම් මේ මිසයිලය INF ට්‍රීටි එකේ සම්මතයන් බිඳ හෙළන අවියක් බව තහවුරු වෙනවා. ඒ කියන්නේ මේ අවිය මේ යුක්‍රේන යුද්ධයට කලින් 2019 වර්ෂයේදී දැඩි ආందోලනයකට හේතු වුණා. ඒ රුසියාව සහ ඇමරිකාව අතර සීතල යුද්ධයේ අවසාන කාලයේ ඉඳලා පවත්වාගෙන ආපු INF ට්‍රීටි එක. එහෙම නැත්නම් ඉන්ටර්මීඩියට් නියුක්ලියර් ෆෝස් ට්‍රීටි එකෙන් ඇමරිකාව ඉවත් වෙන්න හේතු වුණේ මේ 9M729 කියන මිසයිල් එක. මේ INF ට්‍රීටි එකට අනුව කිලෝමීටර් 500ත් 5500ත් අතර පරාසයේ ග්‍රවුන්ඩ් ලෝන්ච් සහ බැලිස්ටික් ක්‍රූස් මිසයිල සංවර්ධනය නවත්වන්න මේ රටවල් එකඟතාවය පළ කළා. කොහොම වුණත් පසුව ඇමරිකාව චෝදනා කරේ රුසියාව මේ පරාසයට අයත් වෙන මේ 9M729 වගේ ක්‍රූස් මිසයිල සංවර්ධනය කරගෙන යනවා කියලා. ඉතින් මේ මිසයිලය රුසියාව මින් පෙර භාවිතා කරපු 9M728 එහෙම නැත්නම් SSC-7 සවුත්පෝ කියන ක්‍රූස් මිසයිලයට වඩා විශාල වශයෙන් වැඩි දියුණු වෙලා තියෙනවා. SSC-7 නවියට වඩා SSC-8 එකේ වැඩි දියුණු කළ ගයිඩන්ස් සිස්ටම් එකක් සහ ප්‍රමාණයෙන් විශාල යුද හිසක් භාවිතා කරනවා. මේ නිසා මේ අවිය පෙර අවියට වඩා මාරාන්තිකයි. ඒ වගේම මේ නව අවිය දිගින් සහ බරින් පෙර අවියට වඩා වැඩි වුණත් මේ අවියේ පරාසය අඩුයි කියලා රුසියාව ප්‍රකාශ කරනවා. නමුත් පසුගියදා මේ අවිය ඉලක්කයට පතිත වෙන්න කලින් කිලෝමීටර් 1200ක් දුර ගමන් කිරීමෙන් මේ මිසයිලේ ප්‍රහාරක පරාසය වැඩි බව ඔප්පු වෙනවා. ඒ වගේම නව SSC-8 අවියේ ලෝන්චර් වෙහිකල් එකට මිසයිල 4ක් රැගෙන යන්න පුළුවන්. කලින් භාවිතා කරපු SSC-7 අවියේ ලෝන්චර් වෙහිකල් එකට ගෙනියන්න පුළුවන් වුණේ මිසයිල 2ක් පමණයි. මේ නව අවියේ ලෝන්චර් වෙහිකල් එකට රීලෝඩ් කිරීමකින් තොරව මිසයිල 4ක් එල්ල කිරීමේ හැකියාව තියෙනවා.
ඉතින් මේ 9M729 එහෙමත් නැත්නම් SSC-8 ස්ක්‍රූඩ්‍රයිවර් මිසයිල් එකේ නිෂ්පාදකයා වෙන රුසියාවේ NPO Novator සමාගම මේ ග්‍රවුන්ඩ් ඇටැක් මිසයිල් එක සැලසුම් කරලා තියෙන්නේ නියුක්ලියර් ඇන්ඩ් කන්වෙන්ෂනල් පේලෝඩ්. එහෙම නැත්නම් න්‍යෂ්ටික හා න්‍යෂ්ටික නොවන පේලෝඩ් යොදාගෙන පහර දෙන්න පුළුවන් විදියට. ඒ වගේම මේ 9M729 මිසයිල් එක 3M14 කැලිබර් නේවල් මිසයිල් එකටත් සමානකම් පෙන්නනවා. 9M729 මිසයිල් එක කැලිබර් නේවල් මිසයිලයට වඩා ඉන්ධන අරන් යන්න පුළුවන් විදියට දිගින් වැඩි කරලා තියෙනවා. මේ අමතර ඉන්ධන නිසා මේ 9M729 අවියේ ප්‍රහාරක පරාසය වැඩි වෙලා තියෙනවා. බටහිර යුද විශේෂඥයන්ගේ නිගමනවලට අනුව මේ අවියට කිලෝමීටර් 2000-2500ත් අතර පරාසයේ ඉලක්කවලට පහර දෙන්න හැකියාව තියෙනවා කියලා වාර්තා වෙනවා. යුක්‍රේනයේදී මේ මිසයිලය කිලෝමීටර් 1200ක් දුර සාර්ථකව ගමන් කිරීමෙන් මේ පරාසය නිවැරදි වෙන්න පුළුවන් කියන එක තහවුරු වෙනවා. මේ මිසයිලයට සාමාන්‍යයෙන් මැක් 0.8ක වගේ සබ්සොනික් වේගයෙන් ගමන් කරන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ මිසයිලය ගමන් කරන්නේ පොළවට ඉතාමත් ආසන්නව ඉතාමත් පහතින්. මේ නිසා රේඩාර් පද්ධති මගහරින්න මේ මිසයිලයට හැකියාව තියෙනවා. මේ වේගය සහ රේඩාර් මගහරින්න තියෙන ස්ටෙල්ත් හැකියාව මේ මිසයිලය කෙටි දුර සහ මධ්‍ය දුර ගුවන් ආරක්ෂණ පද්ධති වලට වළක්වන්න ඉතාමත් අපහසු මිසයිලයක් බවට පත් කරලා තියෙනවා. මේ අවිය යොදාගෙන ගුවන් කඳවුරු බලශක්ති මධ්‍යස්ථාන වගේ ෆික්ස් ටාගට් වලට අතිශය නිර්වද්‍ය ආකාරයෙන් ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඉස්කැන්ඩර් K ලෝන්චර් එකටත් මේ 9M729 මිසයිල 4ක් එකවර රැගෙන යන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් ඉක්මනින් ලෝන්චර් එක වෙනත් ස්ථානයකට රැගෙන යන්න තියෙන හැකියාව නිසා සතුරන්ට ප්‍රහාර එල්ල කරලා එම ස්ථානයෙන් ඉතාමත් ඉක්මනින් ඉවත් වෙලා Tamanගේ ලෝන්චර් එක සතුරු ප්‍රහාර වලට ගොදුරු වෙන එක වළක්ව ගන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ වෙනකොට රුසියාව ගුවනින් එල්ල කරන KH-101 ක්‍රූස් මිසයිල, සබ්මැරීන සහ නෞකා ආධාරයෙන් මුහුදේ සිට එල්ල කරන කැලිබර් මිසයිල මත වැඩි විශ්වාසයක් තියලා තියෙනවා. ඉතින් මේ මිසයිල වගේම 9M728 සහ 9M729 සියලුම මිසයිල සබ්සොනික් මිසයිල. කොහොම වුණත් රුසියානු හමුදාවන්ට 9M729 මිසයිලෙන් අත්වෙන වාසියක් විදියට ඉතාමත් පසුපස ප්‍රදේශවල ඉඳලා සතුරන්ගේ ඉදිරි ආරක්ෂක වලලු ආසන්න ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරන්න තියෙන හැකියාව කියන්න පුළුවන්. ඒකට මේ මිසයිලයේ ප්‍රහාරක පරාසය හේතු වෙනවා. මේ නිසා මේ මිසයිලය පහර දෙන්න භාවිතා කරන ලෝන්චර් එක සතුරු ප්‍රහාරවලට ලක් වෙන තියෙන හැකියාව ඉතාමත් අඩුයි. ඒ වගේම ලෝන්චර් එක පවතින ස්ථානය වෙනස් කරන්න සහ විවිධ ස්ථානවල ඉඳලා පහර දෙන්න තියෙන හැකියාව නිසා සතුරන්ගේ ප්‍රහාරක බලය එක් ස්ථානයකට යොමු නොකර තියන්න තියෙන හැකියාවත් වැඩි වෙනවා. මේ මිසයිලය මගින් නේටෝ රටවල් වලටත් ඍජු තර්ජනයක් එල්ල වෙනවා. මොකද යුරෝපයේ බොහෝ නේටෝ රටවල් මේ මිසයිලයේ ප්‍රහාරක පරාසයට හසු වෙනවා. යුක්‍රේනියත් මේ වෙනකොට ටොමහොක් මිසයිල ලබා ගන්න දැඩි උත්සාහයක නිරත වෙනවා. කොහොම වුණත් මේ ටොමහොක් මිසයිල භාවිතා කිරීම ඉතාමත් සංකීර්ණ ක්‍රියාවක්. ඒ වගේම මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හිඟකම සහ පුහුණු සෙබළුන් හිඟකම යුක්‍රේනයට තදින්ම බලපාන කරුණක් වෙලා තියෙනවා. කොහොම වුණත් රුසියාවට මේ මිසයිල භාවිතා කිරීමේදී එවැනි ගැටලු මතුවෙන්නේ නැහැ. ඉතින් මේ 9M729 මිසයිලය සහ මේ වන විට යුක්‍රේන යුද්ධයේ තත්ත්වය ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ නරඹන්න අපගේ channel එක අදම subscribe කරලා තියාගන්න.